කාලා නාලා පොවලා සෑඩ වැඩ කරලා වාහනවල සතප්පවගෙන ගිහිල්ලා ගෙවල් වල සතප්පවලා තිබ්බ මේ ඇඟම අවසානයේදී වද දෙන වේදනාවෙන් කෑ ගහනවා. අතපය වාරු නැතුව යනවා. බත් ටික හපා ගන්න බැරි කාලයක් එනවා. කටට බට දාලා ජූස් කරලා බඩට දාන තත්ත්වයට එනවා. මේ ඇඟම යම් දවසක අපිට වද දෙනවා. හැබැයි ওই ඇඟ සතප්පවා ගන්න තමයි අපි ලස්සනට ගෙවල් හැදුවේ. ওই ඇඟට සැප දෙන්න තමයි අපි හොඳ වාහන ගත්තේ. ওই ඇඟට සැප දෙන්න තමයි ලස්සන ඇඳුම් ඇඳේ. අපි අනිත් අයට දුන්නෙත් නෑ. අපිට මදි, අපිට වියදම් කරගන්න සල්ලි මදි කියලා අනිත් අය ගැන හිතුවේ නැතුන් තමන් ගැන හිතුවේ මේ ඇඟ. යම් දවසක අවසානයේ මේ ඇඟ රැක ගන්න උසුම ටික හෙලන්න උසුම ටික ගන්න තටමා බැරිම තැන උසුම හෙලනවා මැරුණා. එදාන්ට බෑ. මරුවා ජය ගන්නවා, මිනිසා පෙරදී යනවා. අන්න එදාට ඒ ලෝකෙට කුමක්ද රැගෙන යන්නේ? ඔයාලා මෙන්න මේ කාරණාව හිතුවද? ඒ තමයි මරණය කියන්නේ තවත් උපතක දොරටුව.